සියලු දෙනා ආදරෙන් පිළිගන්නවද SEO සිංහල YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරමු Canva ගැන. මම දන්නවා ඉතින් මේ වීඩියෝ එක බලන හුඟක් දෙනෙක් Canva ගැන අහලා ඇති. ඒ වගේම යූස් කරලත් ඇති. ඒ අතරේ නොදන්න පිරිසකුත් ඇති. ඉතින් දන්න නොදන්න හැමෝටම දැනගන්නත් එක මම Canva කියන්නේ මොකක්ද කියලා ඉක්මනට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් Canva කියලා කියන්නේ online graphic design platform එකක්. ඉතින් අපේ YouTube channel එකෙන් අපි කතා කරනවා AdSense ගැන, SEO ගැන, digital marketing, Fiverr මෙන්න මේ වගේ දේවල් කතා කරනවා. ඉතින් මේ වගේ ෆීල්ඩ් ගැන කතා කරද්දී ඒ කියන්නේ ඔයා මේ ෆීල්ඩ් වල වැඩ කරද්දී ඔයාට මෙන්න මේ graphic design කියන skill එක පොඩ්ඩක් හරි ඕන වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ Canva කියන tool එක use කරලා ඔයාගේ YouTube thumbnail එකක් හදාගන්න, ඊළඟට FB එකට ඕන post එකක් හදාගන්න, ඊළඟට ඔයාගේ website එකේ article එකට ඕන post එකක් හදාගන්න, YouTube short video එකක් හදාගන්න, CV එකක් හදාගන්න, presentation එකක් හදාගන්න මෙන්න මේ වගේ හුඟක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා post එකක් design කරගන්න ඕන නම් ඔයාට Adobe Photoshop නැත්නම් Adobe Illustrator වගේ tool එකක් use කරන්න වෙනවා. ඉතින් මේ තියෙන්නේ Adobe Photoshop එක. ඉතින් මේක තරමක් සංකීර්ණ tool එකක්. ඔයාට යම් කාලයක් යනවා මේක ඉගෙන ගන්න. ඒ වගේ මේ tool එකෙන් design එකක් කරගන්නත් සැලකිය යුතු time එකක් යනවා. ඉතින් මේ සේරම මග අරගෙන ඔයාට ඕන design එක ඉක්මනින් කරගන්න පුළුවන් මෙන්න මේ Canva කියන online platform එක use කරලා. ඉතින් මේකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයාගේ design එකට ඕන කරන template දහස් ගාණක් මෙන්න මේ Canva platform එකේ කලින් හදලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම. හිතන්නකෝ ඔයාට YouTube thumbnail එකක් හදන්න ඕන කියලා. ඉතින් ඔයා YouTube thumbnail වලට ගියාට පස්සේ YouTube thumbnail template දහස් ගාණක් මේකේ තියෙනවා. ඉතින් ඔයාට කරන් තියෙනවා ඔයා කැමති style එක thumbnail template එකක් select කරගෙන ඒකේ text එක වෙනස් කරලා ඊළඟට colors, images වෙනස් කරලා ඔයාට ඕන විදිහට customize කරලා හදාගන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හේතු ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාට මේක ඉස්සරහට කරගෙන යද්දි තේරෙයි මේකේ මේ තියෙන ටෙම්ප්ලේට් වලින් අපේ කාලේ කොච්චර ඉතිරි වෙනවද වගේම අපිට ඊටාම හොඳ ඩිසයින් එකක් කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් කලින් වීඩියෝ එකේ වගේ ප්‍රශ්නයක් මේ වීඩියෝ එකටත් වුණා. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කලින් රෙකෝඩ් කරලා බලද්දි ඒකේ සවුන්ඩ් එකේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකින්ද මේක මට ආයෙ මුල ඉඳන් රෙකෝඩ් කරන්න වුණා. දැන් ඔයාලට පේන ඇති මගේ account එක මෙතන හදලා තින්නේ මං. ඉතින් මේක මං අලුතෙන්ම හැදුවේ ඔයාලටම පෙන්වන්න. ඒ වුණාට voice එකේ ප්‍රශ්නයක් ආපු හින්දා මට මේ වීඩියෝ එක යූස් කරන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලට ඕන voice එක කට් කරලා ඒ ටික පෙන්වන්නත් පුළුවන්. ඉතින් එහෙම පෙන්වන්න තරම් ඇඩ්වාන්ස් දෙයක් මෙතන නැති හින්දා මං account එක create කරන part එක පෙන්වන්නේ නැහැ. මං ඔයාලට ඕන ඒක ඉක්මනට පෙන්වන්නම්. මෙතන incognito window එකකට ගිහින් මුලින්ම canva.com එකට යන්න. ඊළඟට මෙතනින්ද මම තව දෙයක් පෙන්වන්න ඕනේ. මෙයාලගේ ප්‍රී ප්ලෑන් එකක් තියෙනවා, ප්‍රෝ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට මේක කම්පෙයාර් කරලා බලන්නත් පුළුවන්. හරි මම ප්‍රයිස් කම්පෙයාරින් කරන්නම්. මෙතන පේනවා ඔයාලට මෙයාලගේ ප්‍රී ප්ලෑන් එක. ඉතින් මේකෙදි GB 5ක cloud storage එකක් තියෙනවා. ඊළඟට මිලියන 3කට වඩා stock photos and graphic තියෙනවා. ඒ වගේම professional template තියෙනවා මිලියනයකට වඩා. ඊළඟට මෙයාලගේ Canva Pro එකට එද්දි 1TB cloud storage එකක් හම්බ වෙනවා. ඊළඟට one click එකකින් background remove කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හුඟක් දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් හිමීට මේ දේවල් ටිකත් බලන්න. ඒ වගේම මම Canva වල දකින තවත් වැදගත් දෙයක් තමයි මෙයාලගේ මේ cloud storage එක. ඉතින් ඔයා හදන design නැත්නම් ඔයා edit කරන videos GB 5ක් වෙනකම් මෙයාලගේ pre plan එකත් save වෙලා තියෙනවා. ඉතින් ඔයා design එකක් ගන්න ඔයාගේ office computer එකෙන් නම් හරිද ඔයා design එක අතරමඟ නවත්තනවා නම් ඔයාට ඒක ගෙදර ඇවිල්ලා ආයෙ design කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ account එක log වුණා design එක ආයෙ නවත්තපු දෙනින් පටන් ගන්න එක. එහෙම නැත්නම් මෙයාලගේ app එකකුත් තියෙනවා. ඔයාට පුළුවන් Play Store එකට හරි නැත්නම් App Store එකට හරි ගිහින් ඉවරලා Canva app එක download කරගෙන ඒකෙන් edit කරන්නත් පුළුවන්. ඉතින් මේක ඇත්තටම මාර්ලා ලේසි. ඔයා Photoshop වගේ එකකින් මොකක් හරි edit එකක් කරලා අතරමඟ නවත්තනවා නම් ඒක වෙන PC එකකින් ආයෙ කරන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ pen එකකට හරි නැත්නම් online කොහෙට හරි මේ file එක දාලා තියලා ඊට පස්සේ download කරගෙන ආයෙ edit එක කරන්න. ඉතින් මේකෙදී මුකුත් ඕනේ නැහැ. ඔයා මේ කරන design එක එහෙමම save වෙනවා. ඒ කියන්නේ මේක real time save වෙනවා. ඔයාට ආයෙ save කර ඉන්න දෙයක් නැහැ. හරි ඊට පස්සේ Canva එකට ඇවිල්ලා sign up දෙන්න. ඊළඟට ඔයාට පුළුවන් ඔයාගේ Google account එක කරා නැත්නම් FB account එක කරා නැත්නම් mail එක දීලා ඊළඟට password එකක් දීලා එහෙම කැමති විදිහට account එක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාට කැමති විදිහට හදාගන්න මෙන්න මේ විදිහට continue with Google දීලා හදාගන්න එක හරිම ලේසි. හරි මම මේක close කරනවා. මේ window එකත් close කරනවා. හරි.
ඔය account එක create කරගෙන ඉවරලා Canva කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් දකින්න පුළුවන්. මේක තමයි ඔයාලගේ home page එක. ඉතින් ඊළඟට තියෙනවා project කියලා එකක්. ඉතින් මේකෙදි තමයි ඔයාලා design කර ඉන්න post හැමදේම save වෙන්නේ. ඉතින් මෙතනදී මම මුකුත් තාම design එකක් කරලා නැහැ. නැත්තම් මගේ recent post එකම recent design මේ දේවල් හැමදේම පෙන්නනවා. ඊළඟට තියෙනවා template එක. ඉතින් මෙතනදී ඔයාට මම කලින් කිව්වා වගේ සෑහෙන template ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. මේ ඔයාට CV template තියෙනවා, invoice template තියෙනවා. ඔයාට presentation වලට, videos වලට, Instagram post වල මෙන්න මේ වගේ එකීම නොකී හුඟක් දේවල් තියෙනවා. ඉතින් ඔයාට මේ හැම දෙයක්ම පල්ලහැට ගිහින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පේනවා ඇති මෙතන මේ සමහරක් ඒ වගේ මේ crown icon එකක් වගේ තියෙනවා pro කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාට use කරන්න බෑ free version එකේදී. නේ මේ සේරම pro version එකේදී විතරයි use කරන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා හොඳ design තියෙනවා free version එකේ. දැන් මෙන්න මේවා හැම free version එකේදී ඔයාලට use කරන්න පුළුවන්. හරි ඊළඟට මේ brand කියන එක මම explain කරන්න. ඒකත් pro version එකට තියෙන එකක්. හරි අපි දැන් එහෙනම් Canva වලින් YouTube thumbnail එක design කරන්නේ කොහොමද කියලා බලමු. මම මෙතනින් create a design කියන එක දෙනවා. ඊළඟට මෙතන search කරගන්නවා YouTube කියලා. search කරගත්තට ඔයාට පේනවා YouTube thumbnail, banner, ඊළඟට YouTube short මෙන්න මේවට ඕන දේවල් ටික එනවා. ඉතින් ඔයාට පේනවා මේ වගේ size එකත් මෙතන හරියටම පෙන්නනවා. හරි මම දැන් YouTube thumbnail කියන එක click කරනවා. මම මේ ටික අයින් කරගන්නම්. හරි YouTube thumbnail කියන එක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඔයාගේ space එක පෙන්නනවා. ඉතින් ඔයා මෙතෙන්ට template එකක් add කරගන්න ඕනේ. කොහොමද add කරගන්නේ? ඔයාට පේනවා ඔයාගේ වම් අත පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ design element, text, brand, upload මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. මම මෙතන design කියන එකට click කරනවා. design කියන එකට click කරලා පස්සේ ඔයාට පේන මෙන්න මේ template යටතේ ඔයාට template සෑහෙන ගාණක් තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න මේ crown icon එකත් එක්ක pro කියලා තියෙනවා. ඔයාට use කරන්න බෑ. ඒවා use කරන්න ඔයාට අනිවාර්යෙන් pro version එක ඕනේ. හරි මම මෙතනින් හොඳ free template එකක් තෝරගන්නම්. අපි තෝරගමු මම මෙන්න මේක තෝරගන්නවා. මේ template එක add කරන්න ඕන මෙතන එකපාරක් click කරන්න. හරි. එතකොට ඔයාට පේනවා ඒක අපේ space එකට add වුණා. ඒ වගේම ඔයාට මේක එපා කියලා හිතනවා නම් දැන් ඔයා හිතන්නකෝ ඔයාට මේක එපා ඔයාට ඕනේ මෙන්න මේ වගේ template එකක් කියලා. ඔයාට සරලවම තියෙන්නේ මෙතෙන්ට ගිහින් click කරන්න විතරයි. මෙතන click කරාට පස්සේ ඒ template එක මෙතෙන්ට add වෙනවා. හරි මම ආයෙත් කලින් තිබ්බ එකම දාගන්න. හරි මේ template එක add වුණාට පස්සේ ඔයාට මේකේ තියෙන හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අනවශ්‍ය මොනවා හරි තියෙනවා නම් delete කරන්න පුළුවන්. මම මෙන්න මේක delete කරගන්නම්. ඉතින් ඔයාට mouse එකෙන් මේක click කරලා ඉවරලා delete button එක දෙන්න තියෙන්නේ. ඊළඟට මම මේක select කරගන්නවා. ඒකත් delete කරනවා. ඊළඟට ඔයාට මේකේ background color එක වෙනස් කරන්න ඕන නම් background එක එකපාරක් click කරාට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතනින් background color කියලා ඔයාට option එකක් දීලා තියෙනවා. හරි එතෙන්ට ගිහින් ඔයාට කැමති color එකක් දාගන්න පුළුවන්. මම දැන්ට මෙහෙම තියන්නම්. ඊළඟට ඔයාට මේ තියෙන text එහෙමත් ඕන තැනකට move කරන්න පුළුවන්, position එක change කරන්න පුළුවන්. ඊළඟට මේක double click කරලා ඔයාට මේ text එක edit කරගන්නත් පුළුවන්. මම මෙතන type කරනවා SEO කියලා. ඊළඟට මෙතන සිංහල කියලා type කරනවා. හරි. ඊළඟට මේ දෙකම මම චුට්ටක් යටට ගන්නවා. ඔයාට පුළුවන් මේ දෙකම මෙන්න මේ විදිහට select කරලා මෙන්න මෙහෙම පොඩ්ඩක් යටට ගන්න පුළුවන්. ඕනනම් මේක group කරන්නත් පුළුවන්. මෙතනින් group කරලා පස්සේ ඔයාට පේනවා මෙන්න මේ දෙකම text element දෙකම එකක් වෙනවා. මේ ආයෙ shift එකෙන් select කර ඉන්න නැත්නම් මේ විදිහට select කරන්න මුකුත් කරන්න ඕනේ. මේ දෙකම තනි එකක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයාට මේකේ size එක මෙන්න මෙතනින් මෙන්න මේ උඩ තියෙන point එකෙන් අල්ලලා අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. මම size එක පොඩ්ඩක් අඩු කරලා මෙන්න මෙතෙන්ට දාගන්නම්. ඊළඟට මේ යට තියෙන shape එකක්. ඔයාට ඕන නම් ඒකත් ඕන තැනකට දාගන්න පුළුවන්. නැත්නම් ඕන නම් delete කරගන්නත් පුළුවන්. මම ඒක දැන්ට ඔහොමම තියන්නම්. ඊළඟට ඔයාට ඕන නම් මේ image එක වෙන තැනකට දාන්නත් පුළුවන්. නැත්නම් මේ image එක delete කරලා වෙන එකක් දාන්නත් පුළුවන්.
හරි මම මේ ඉමේජ් එක උනට වෙන එකක් දාලා පෙන්නන්නම්. ඔයාට මෙයාලගේම ඉමේජස් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ අපි ප්‍රී පිකින් වගේ ඉමේජ් එකක් ගන්නවා කියලා. මම මේ ඉමේජ් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මේ ප්‍රීපික් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ඩිසයින් වලට ඕන ඉමේජස් ෆ්‍රී ගන්න පුළුවන්. මේකෙත් ෆ්‍රී වගේම පේජ් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මෙතනත් ක්‍රවුන් අයිකන් එකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඒ වගේම ක්‍රවුන් අයිකන් එකක් නැතුව තියෙන මේ වගේ ඒවා ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරනවා. මෙතන සයිස් දෙන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වුණා. මම ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා මේකට දානවා. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ. ඉතින් ඒකෙන් මම මෙතනින්ම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නවා. මොකද අපිට Canva එකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න බෑ. අපි ගාව තියෙන ප්‍රී වර්ෂන් එකේ හින්දා. මම මෙතනින් ගිහින් රිමූව් බෑග්ග්‍රවුන්ඩ් දෙනවා. මෙතෙන්දී account එකක් හදන්න කියනවා. මම Google account එකත් එක්ක කන්ටිනියු කරනවා. හරි අපේ account එක හදුණා. දැන් මම remove background කියන එක ක්ලික් කරනවා. අපේ background එක remove වුණා. අන්න හරි. අපේ background එක remove වුණා. ඊට පස්සේ මම මේක PNG එකක් විදිහට download කරගන්නවා. හරි. දැන් ඒක දාගන්නවා Canva එකට. හරි. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්ත එක Canva එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ කෙරවලේ තියෙන පොයින්ට් එකෙන් අල්ලලා මෙන්න මේ විදිහට ඔයාට ඕන විදිහට මේකේ සයිස් එක හදා ගන්න පුළුවන්. මම ඉතින් මෙන්න මේ වගේ ගන්නවා. මම මේ කලින් එක ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ මේක මෙතෙන්ට දාගන්නවා. හරි ඊළඟට ඔයා හිතන්නකෝ ඔයාට මේකේ opacity එක අඩු කරගන්න ඕන කියලා. එතකොට ඔයාට තියෙන්නේ මෙන්න මේක උඩ ක්ලික් කරලා image එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් ඔයාලට පේනවා transparency කියලා. ඉතින් ඒක ඔයාට අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේ වගේ තියෙන මේ features ටික පෙන්නගෙන යනවා. ඉතින් හොඳ design එකක් කරගන්න එක ඔයාගේ වැඩක්. හරි ඊළඟට ඔයා හිතන්නකෝ ඔයාට මෙන්න මෙතන වෙන template එක තියෙන මොකක් හරි text එකක් හරි element එකක් හරි මොකක් හරි ඕනේ. ඉතින් ඔයාට ඒක ගන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් මේ add page කියන එක දෙන්න. එතකොට ඔයාට අලුත් page එකක් add වෙනවා. ඊට පස්සේ එතෙන්ට දාගන්න ඔයාට ඕන template එක. මම දාගන්නම් මෙන්න මේක දාගන්න. හරි මම දැන් මෙන්න මේක අපේ design එකට දාගන්න ඕනේ. මුලින්ම මෙතන මේ background එක select කරගන්නවා. ඊට පස්සේ shift එක ඔබාගෙන text එකක් select කරගන්නවා. මේ ඔයාලට පේනවා දැන් මේ දෙකම select වෙලා තියෙන්නේ. ඊළඟ right click කරලා මම මේක group කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක කෙලින්ම copy කරලා control C ගහලා ඕනනම් copy කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් copy කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ design එකට ඇවිල්ලා right click කරලා paste කරගන්න පුළුවන්. එතන allow කරනවා. හරි. මෙන්න මේ විදිහට ඔයාගේකට paste වෙනවා. ඊළඟට මේකෙත් මම size එක අඩු කරගන්නවා. ඒක අපි දාමු මේ හරි. හරි. මේකත් දාගමු. මුලින්ම මේ යට තියෙන shape එක select කරගන්නවා. ඊට පස්සේ shift එකත් ඔබාන text එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඕන නම් මේක drag කරගෙන යන්නත් පුළුවන් අපේ design එකට. මම මේක delete කරන්න. ඔයා හිතන්නකෝ දැන් ඔයාට මේ design එකේ ටිකක් ලොකු change එකක් කරලා බලන්න ඕනේ. හැබැයි ඔයා දන්නේ නැහැ මේකෙන් ඔයාගේ මේ design එක හොඳටම අවුල් වෙයිද කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් මෙන්න මේ මෙතන පේනවා log page කියලා. ඊළඟට එහා පැත්තේ තියෙනවා duplicate කියලා. ඉතින් මේක මුලින්ම duplicate කරගන්නවා. duplicate කරගෙන ඔයාට එතකොට පේනවා මේකෙම copy එකක් යටෙනවා. ඉතින් මේකේ ඔයාට මොනවා හරි ලොකු change එකක් තියෙනවා නම් කරලා බලන්න පුළුවන්.
මේකෙන් ඔයාගේ ඩිසයින් එක හොඳ වේද නැත්නම් අවුල් වෙයිද කියලා. ලොකු චේන්ජ් එකක් කරනවා නම් හොඳම වැඩේ තමයි මේකේ ඩුප්ලිකේට් එකක් හදාගන්න එක. හරි මම මේ ඩුප්ලිකේට් එක ඩිලීට් කරගන්නවා. ඊළඟට ඔයාට මෙතන පේනවා අපි මෙන්න මේ ඩිසයින් කියන එකනේ ටෙම්ප්ලේට් ගත්තේ. ඊළඟට එලිමන්ට් කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාට ඕන ෂේප් ටික ඔයාගේ ඩිසයින් එකට දාගන්න පුළුවන්. මම මේක ගන්නවා එකපාරක් ක්ලික් කරාම ඒක ඔයාගේ ඩිසයින් එකට ඇඩ් වෙනවා. ඔයාට ඕන තැනකට මවුස් එකෙන් ඩ්‍රැග් කරගෙන යන්න පුළුවන්. මේකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙතෙන්ට දාන්නම්. ඔයාට පේනවා නේද මේ අග තියෙන කර්ව් එකක්. ඉතින් ඒකත් ඔයාට වෙනස් කරගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ මෙතන උඩ ටූල් බාර් එකකින් කෝනර් රවුන්ඩින් කියන එක අරගෙන ඔයාට ඒක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒකේ යටට ගියාට පස්සේ ඔයාට පේනවා ෆ්‍රේම් කියලා එකක් තියෙනවා. ඊළඟට ග්‍රිඩ් එකක් තියෙනවා, මොකප්ස් තියෙනවා. මම මෙතනින් මොකප්ස් වලින් ස්මාර්ට් ෆෝන් එක ගන්නවා. හරි. මෙන්න මේක අපේ ඩිසයින් එකට ඇඩ් කරගන්නවා. එකපාරක් ක්ලික් කරාම මේක ඩිසයින් එකට ඇඩ් වෙනවා. මේ ටික පොඩ්ඩක් පැත්තකින් දාගමු. මේකේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඊට පස්සේ මේ මොකප් එකට මං ඉමේජ් එකක් දාගන්නවා. හරි. මේ මොකප් එකේ ඔයාලට පේනවා නිකන් චිත්‍රයක් ඇඳලා වගේ තියෙනවා. මෙතන කොළ පාට, මෙතන සුදු පාට වලාකුළක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මේකට ඔයාලට පුළුවන් ඉමේජ් එකක් දාගන්න. මං කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතෙන්ට දාලා පෙන්නන්නම්. මේක ඇදලා දාගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ ඒක ඇදලා දාගන්නවා අපි මොකප් එකට. හරි. මෙන්න මේ විදිහට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඕන විදිහට ඩිසයින් එක ලස්සනට ගලපගන්න මම නිකන් ඔයාලට අයිඩියා එකක් ගන්න විතරයි මේක දැම්මේ. ඊට පස්සේ මේක මම පොඩ්ඩක් පොඩි කරලා පැත්තකින් තියලා මෙන්න මේ ෆ්‍රේම් එකක් දාලා පෙන්නන්න. මොකද හුඟක් ඩිසයින් වලට ඔයාලට මේක ඕන වෙයි. ඉතින් මම මෙතෙන්ටත් දාගන්නවා අර ඉමේජ් එකම. මෙන්න මේකම මේක අදගෙන ගිහින් මෙන්න විදිහට දාන්න තියෙනවා. ඉතින් මේක දුවර පේනවා මෙතෙන් චුට්ටක් කැපිලා වගේ තියෙනවා. මේක වෙනස් කරගන්න පුළුවන්. මේක උඩ ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ෂේප් එක රවුමට තියෙනවා. ඊට පස්සේ ඉමේජ් එක මෙතනින් කැපිලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මවුස් එකෙන් අරගෙන මෙන්න මේ විදිහට ගැලපෙන විදිහට මේක දාන්න විතරයි. හරි. දාලා ඉවරලා ඔයා බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලික් කරාට පස්සේ ඒක ඇප්ලයි වෙනවා. ඉතින් මම මෙන්න මේ ටික ඩිලීට් කරන්නම්. ඊට පස්සේ මේ ෆ්‍රේම් එක ඔයාට ඕන තැනකට මූව් කරන්න පුළුවන්. සයිස් වෙනස් කරන්න පුළුවන්. මේ ඕන දෙයක් කරගන්න පුළුවන්. හරි. ඊට අමතරව ඔයාට මොකක් හරි අයිකන් එකක් දාගන්න ඕන නම් ඒකත් මෙතනින් මේ එලිමන්ට්ස් වලින් කරගන්න පුළුවන්. මම මෙතන Facebook කියලා සර්ච් කරනවා. එතකොට Facebook icon කියලා එනවා. මම ඒක ක්ලික් කරනවා. එතනදී ඔයාලට පේනවා මෙන්න මේ graphic යටතේ ඔයාට icon set එකම පෙන්නනවා. මෙතනින් මම see all කියන එක ක්ලික් කරනවා. මෙතන මේ crown icon එක තියෙනවා ඔයාලට ගන්න බෑ. අපි බලමු හොඳ free එකක්. මම දැන්ට මේක ඇඩ් කරගන්නම්. එකපාරක් ක්ලික් කරපුවාම ඒක ඔයාගේ design එකට එනවා. ඉතින් මෙන්න මේ මුළු හතරට ක්ලික් කරලා ඔයාට මේක කැමති විදිහකට ලොකු කුඩා කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ක්ලෝස් කරනවා. ඊළඟට අපිට තියෙනවා ටෙක්ස්ට් ඔප්ෂන් එක. ඉතින් මේකෙදි වෙන්නේ මොකක්ද කියලා අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඔයාගේ ඩිසයින් එකට ඕන කරන ටෙක්ස්ට් ටික මෙතනින් දාගන්න පුළුවන්. මම සබ් හෙඩින් එක ක්ලික් කරනවා. එතකොට ඒක ඔයාගේ ඩිසයින් එකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාට මේක වෙන තැනකට අරන් යන්න ඕන නම් ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම දැන් මේක සිලෙක්ට් කරලානේ තියෙන්නේ. ඒකින්ද බෑග්ග්‍රවුන්ඩ් එක කොහේ හරි එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ක්ලික් කරලා ඒක ඩ්‍රැග් කරගෙන යන්න ඔයාට ඕන තැනට. මේක ටෙක්ස්ට් එක වෙනස් කරන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මේක උඩ ඩබල් ක්ලික් කරන එක. මම මෙතන ඇඩ් කරගන්නවා seosinhala.lk කියලා. ඊට පස්සේ මම මේ කලර් එක චේන්ජ් කරගන්නවා. මෙන්න මෙතනින් පුළුවන් ඔයාට මේ ටෙක්ස්ට් කලර් කියන එකට ගිහින් ඔයාට ඕන කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතනින් ෆොන්ට් සයිස් එක අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඊළඟට ඔයාට ඕන නම් මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඔයාට මෙතන ස්ටයිල් හුඟක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ප්‍රෝ වර්ෂන් එක තියෙන ස්ටයිල් ඔයාට දාගන්න හැකියාවක් නැහැ.
හරි ඊළඟට ඔයාට මෙතන පේනවා අප්ලෝඩ් කියලා එකක් තියෙනවා. මේකට ගියාට පස්සේ ඔයාට පේනවා අපි අප්ලෝඩ් කරලා තියෙන ඉමේජස් ටික මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ලෝගෝ එක ඊළඟට මොනවා හරි ඔයාගේ තියෙන බ්‍රෑන්ඩ්ස් අයිකන් මෙන්න මේ වගේ දේවල් මෙතෙන්ට අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයා කොහේ හිටියත් ඔයා අලුතෙන් ඩිසයින් එකක් කරද්දි මෙන්න මේ අප්ලෝඩ් වලින් ගිහින් ඔයාගේ ලෝගෝ එක ඔයාගේ අයිකන් මෙන්න මේ වගේ හැම දෙයක්ම ලේසියෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මේ හැම ටූල් එකම මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මොකද මේ වගේ රොකට් සයන්ස් නෑ. ඔයාලට මේවට ගිහින් බලන්න පුළුවන් ඒ වගේ මොකද වෙන්නේ කියලා. ඉතින් උදාහරණයක් මම මේ ඇප්ස් වලට ගියාට පස්සේ ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා ක්ලික් කරලා බලන්න. දැන් මම මෙතන මේ QR code කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේක ඕපන් කරනවා. හරි මෙතෙන්ට URL එකක් දෙන්න කියනවා. මම මෙතෙන්ට දෙනවා www කියලා දාමු. google.com කියලා දෙනවා. generate code දෙනවා. හරි ඉතින් මෙතනදී QR code එක generate වෙලා ඒක ඔයාගේ design එකට add වුණා. ඉතින් මේක ඔයාට කැමති තැනකට size එක අඩු වැඩි කරලා දාගන්න පුළුවන්. ඉතින් දැක්කා නේද? ඒ වගේ ඔයාට මේකේ තියෙන හැම tool එකක්ම A to Z කියලා දෙන්න ඕනේ. මේවා හරිම සරලයි. මේක චුට්ටක් use කරා නම් මේකෙන් වෙන්නේ මොනවද? මේ tool එකෙන් කරන්න පුළුවන් මොනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ QR code එක scan කරපුවම google.com එකට යන්න ඕනේ. ඔයාට ඒක ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ස්කෑන් කරලා බලන්න පුළුවන්. කැම් එකට අල්ලලා ස්කෑන් කරලා බලන්න පුළුවන් google.com එකට යනවද කියලා. ඒ වගේම කියන්න ඕනේ දැන් අපි හුඟක් ක්ලයන්ට් ලගේ වැඩවලට මේ QR code use කරනවා. සාමාන්‍ය FB post වල දානවා QR code එක එයාලගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඉතින් QR code use කරන්න වෙන හුඟක් අවස්ථා තියෙනවා. ඉතින් මෙතනදී මට කියන්න බෑ හරියටම රෙකමන්ඩ් කරලා Canva එකෙන් ගන්න QR code එක දිගටම වැඩ කරයිද කියලා. ඉතින් online website ඕන තරම් තියෙනවා. අපිට සයිට් එකේ URL එක දීලා මෙන්න මේ වගේ QR code එකක් generate කරගන්න පුළුවන්. ඔයා මේක print කරනවා නම් දැන් හිතන්නකෝ ඔයා මොකක් හරි අත්පත්‍රිකාවක් print කරනවා කියලා. එතෙන්දි මෙන්න මේ QR code එක දාලා print කරොත් එහෙම මේ QR code එකත් කොහින් හරි හිතන්නකෝ මෙන්න මේ වගේ මුල්ලකින් දාලා ඒක print කරනවා කියලා. එතකොට ඒ අත්පත්‍රිකාව බලන එක්කෙන්ට පුළුවන් මේ QR code එක scan කරලා ඔයාගේ website එකට යන්න. ඉතින් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා සමහර QR code ටික කාලයක් ගිහින් වැඩ කරන්නේ නැතුව යනවා. ඒකින්ද මේ Canva එකෙන් දාන QR code එක මට ඔයාට හරියටම ගැරන්ටි කරන්න බෑ මේක කොච්චර දුරට සාර්ථකද කියලා. මොකද මම මේක try කරලා පළවෙනි පාර ඔයාට මේ feature එක පෙන්වන්න ඕනේ හින්දා. හරි. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් මේකේ තියෙන tools වලට ගිහින් ඒ වගේම වෙන්නේ මොනවද කියලා ඔයාටම try කරලා බලන්න. හරි දැන් අපි බලමු අපි මේ හදාගත්ත design එක කොහොමද save කරගන්නේ කියලා. ඒකට ඔයා කරන්න ඕන මෙන්න මේ දකුණු අත පැත්තේ උඩම තියෙනවා share කියලා බටන් එක. එතෙන්ට යන්න. ඉතින් ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. ඔයාට කාත් එක්ක හරි මේ design එක share කරගන්න ඕන. ඔයා හිතන්නකෝ ඔයා මේ design එකේ භාගයක් කරනවා ඉතුරු ටික යාළුවා කරන්න කියලා. ඉතින් ඔයාට මේ design එක මෙහෙම්මම share කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතනින් share ගිහින් ඉවරලා මෙතන only you can access කියන එකකින් anyone with the link කියන එක දාලා ඔයාට පුළුවන් මෙන්න මේ link එක copy කරගන්න. මෙතන link එක copy වුණා. ඊළඟට ඔයාට permission වෙනස් කරන්න පුළුවන්. view කරන්න විතරද පුළුවන්, comment කරන්නද? comment කරන්න කියන්නේ එයාට පුළුවන් ඔයාගේ design එක ගැන comment එකක් දාන්න, වෙනස් වෙන්න ඕන තැන් ගැන එහෙම. ඊළඟට එයාටත් edit කරන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ විදිහට option හදලා මේ link එක copy කරලා ඔයාට පුළුවන් ඔයාගේ යාළුවට යවන්න. ඉතින් එයාටත් Canva account එකක් තියෙන්න ඕනේ. ඒතකොට Canva account එක එතකොට එයාගේ link එක open කරලා පස්සේ එයාගේ Canva account එකෙන් මෙන්න මේ design එක open වෙනවා වගේම එයාටත් edit කරන්න පුළුවන්. හරි අපි කතා කර හිටියේ කොහොමද මේ design එක save කරගන්න කියලානේ. save කරන්න තියෙන්නේ තැදින්ම තමයි. ආයෙත් මම share කියන එකට යනවා. ඊළඟට ඔයාලට පේනවා මෙන්න මෙතන download කියලා බටන් එකක් තියෙනවා. මම ඒක click කරනවා. ඊළඟට අපෙන් අහනවා file type එක මොකක්ද අපිට download කරගන්න ඕන කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතනදී JPG තියෙනවා. ඊළඟට PDF විදියට ඔයාලට ඕන නම් save කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ option කීපයක්ම තියෙනවා. මම මේක PNG විදිහටම තියලා download කියන එක දෙනවා. හරි මෙතනින් download වෙනවා. download වුණා. මම මේක මෙහෙම ක්ලික් කරනවා. මේ තියෙන ඔයා හදාගත්ත ඩිසයින් එක. ඉතින් මම දන්නවා මේක කැතමකත ඩිසයින් එකක්. ඉතින් ඔයාලා මේ වගේ ඩිසයින් කරන්න එපා. ලස්සනට පිළිවෙලකට මේක ඩිසයින් කරගන්න. ඔයාලට හුඟක් හොඳ පෝස්ට්, FB එකට ඕන පෝස්ට්, ඊළඟට YouTube thumbnail මේ වගේ ඕන දෙයක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ ටියුටෝරියල් ඕන තරම් තියෙනවා කොහොමද Canva එකෙන් ඩිසයින් කරන්න කියලා.
හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ වලින් මම තව Canva tips ඒ වගේම හොඳ ඩිසයින් එකක් කරගන්න කොහොමද මෙන්න මේ වගේ දේවල් අරන් එන්න. ඊළඟට අපේ channel එකෙන් ඔයා බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගේනවා නම් හොඳයි කියලා ඒ ටිකත් අනිවාර්යෙන් අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝවේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මම ප්‍රසන්ට් කරන විදිහ නැත්නම් මම කියලා දෙන විදිහේ මොනාගේ හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. එතකොට මට පුළුවන් ඉස්සරහට ගේන වීඩියෝස් ඊට වඩා හොඳට ඔයාලගේ ෆීඩ්බැක් එක්ක ඉම්ප්‍රූව් කරලා අරන් එන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක බැලුවට සියලු දෙනාටම ස්තුතියි. එහෙනම් අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝේ ඉක්මනටම හමුවෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් ඒතකොට මාව තව මොටිවේට් වෙනවා මේ වගේ වීඩියෝස් ගේන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.